හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මං අදත් සුපුරුදු පරිදි ආවේ ඔයාලව තවත් ලස්සන කරලා පැහැපත් කරන්න කියලා දෙන්නයි. ඒ තමයි රත් හඳුන් වලින් ෆේස් පැක් එකක් හදන්න කියලා දෙන්නයි යන්නේ. ඔයාලා දැන් මගේ YouTube channel එකේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම දාන වීඩියෝස් වලට කමෙන්ට් කරලා ඔයාලගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරනවා. මගේ වීඩියෝස් වලට ලයික් කරනවා. ඒකට ඔයාලට ගොඩාක් ස්තුතියි. දවසින් දවස මේ දේවල් කරලා ඔයාලා තව ලස්සන වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳිලා මම මේ කරන හැම වීඩියෝ එකක්ම ඔයාලත් ඔයාලගේ මූණ පැහැපත් කරන්න, අතපය පැහැපත් කරන්න භාවිතා කරන්න කියලා මම ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලනවා. බලමු අපි අද හදන පැක් එකට මොනවද ඕනේ අමුද්‍රව්‍ය කියලා. රත් හඳුන්, කඩලපිටි, යෝගට්, මී පැණි කියන මේ අමුද්‍රව්‍ය ටික තමයි ඕනි වෙන්නේ. ඉතින් මේ අමුද්‍රව්‍ය වලට ගොඩාක් වියදම් කරන්න ඕනි වෙන්නේ නැහැ. ඔයාලගේ හැම කැත කරන දේවල් ගන්න බොරුවට සල්ලි වියදම් කරනවට වඩා මේ දේවල් කරලා බලන්නකෝ ඔයාලට ඇත්තටම පැහැදිලි වෙනසක් දැනෙයි. එහෙනම් අපි බලමු මේ අමුද්‍රව්‍ය වල තියෙන වැදගත්කම මොනවද කියලා. රත් හඳුන් වලින් මුහුණේ තියෙන දල් ගතිය අඩු කරලා ස්කින් එකේ ස්වභාවික පැහැය ගන්නත්, ඇන්ටි බැක්ටීරියා අඩංගු නිසා කුරුලෑ ඇතිවීම පාලනය කරන්නත්, කුරුලෑ ලප කැලල් සහ පිග්මන්ටේෂන් තත්ත්ව අඩු කරන්නත් වැදගත් වෙනවා. ඒ වගේම සමේ වැඩිපුර නිෂ්පාදනය වන තෙල් ප්‍රමාණය අඩු කරන්නත්, සම සිනිඳු කරන්නත් මේ රත් හඳුන් වැදගත් ක්‍රියාවක් ඉටු කරනවා. ඊළඟ අමුද්‍රව්‍ය විදිහට කඩලපිටි. කඩලපිටි වල වැදගත්කම නම් ඔයාලා ගොඩාක් දන්නවා ඇති. මොකද මම හැම වීඩියෝ එකකදීම ගොඩාක් දුරට හැම ෆේස් පැක් එකක් හදන්නම කඩලපිටි භාවිතා කරනවා. ඉතින් කඩලපිටි වලින් ඔයාලා දන්නවනේ කඩලපිටි ස්වභාවික ක්ලෙන්ස් එකක් විදිහට ක්‍රියා කරනවා. මේක සෙන්සිටිව් ස්කින් එකටත් ගොඩක් හොඳයි. ඒ වගේම ඔයිල් කන්ට්‍රෝල් කරලා ඇක්නි ඇතිවීම පාලනය කරනවා. සමේ මැරුණු සෛල, බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ්ස් අඩු කරන්නත්, සමේ ඇතිවන අඳුරු ලප කැලල් අඩු කරන්නත් මේ කඩලපිටි වලට හැකියාවක් තියෙනවා. ඊළඟ අමුද්‍රව්‍ය තමයි යෝගට්. යෝගට් වල ලැක්ටික් ඇසිඩ් සහ ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් අඩංගු නිසා සමේ මැරුණු සෛල අඩු කරලා සම පැහැපත් කරන්නත්, සමේ තෙතමනය වැඩි දියුණු කරලා සමට පෝෂණය ලබා දෙන්නත් යෝගට් වලට හැකියාවක් තියෙනවා. මේ පැණි වලින් සමේ තෙතමනය පවත්වා ගන්න, සමට දීප්තියක් ලබා දෙන්න, කුරුලා ඇතිවන බැක්ටීරියා සමග සටන් කරලා කුරුලා ඇතිවීම පාලනය කරන්න, ඒ වගේම සමේ මැරුණු හැම ඉවත් කරන්න, සමේ තියෙන රළු වයනය අඩු කරලා සම සින්දුව පවත්වා ගන්න මේ මී පැණි වලට හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් අපි මේ ෆේස් පැක් එක හදාගමු. මුලින්ම ඔයාලා පිරිසිදු වීදුරු භාජනයක් අරගෙන, වීදුරු භාජනයක් නැති වුණත් කමක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් පිරිසිදු භාජනයක් ගන්න ඕනි. පුළුවන් නම් ඔයාලට ෆේස් පැක් හදන්නම කඩේකින් පිරිසිදු භාජනයක් අරගෙනම තියාගන්න. මොකද ඔයා කැමරට ගන්න දේවල් මේ භාජනයට දාන්න එපා. මේකට ෆේස් පැක් සහ අපි හදන දේවල් විතරක් දාන්න මේ භාජනේ තියාගන්න. දැන් මේ පිරිසිදු භාජනය අරගෙන මේකට මම රත් හඳුන් තේ හැඳි 2යි, කඩලපිටි තේ හැඳි 2කුයි, යෝගට් තේ හැඳි 2කුයි, මී පැණි හැඳි භාගයකුයි එකතු කරලා මේ විදිහට හොඳින් මේ පේස්ට් එක මික්ස් කරගන්නවා. තික් පේස්ට් එකක් එනකන් මේ පේස්ට් එක හොඳට හදාගන්න. ඊට පස්සේ පිරිසිදු කරගත්ත මූණේ ෆේස් වොෂ් එකක් දාලා ඔයාගේ මූණ හොඳින් පිරිසිදු කරලා තෙත මාත්තු කරලා එහෙනම් අපි දැන් මේ පැක් එක ඇප්ලයි කරමු. මේ තියෙන්නේ හදාගත්ත රත් හඳුන් දාලා හදාගත්ත මේ පැක් එක. මේකත් හරිම සුවඳයි. ස්වභාවික දේවල් වලින් මම හදපු නිසා සුවඳ පැක් එකක් තමයි මේකත්. ඔයාලා try කරලා බලන්න. මේක ඇත්තටම පුදුම ඔයාලගේ මූණට පුදුම ලස්සනක් අරන් එයි. ඇත්තටම මාත් හරි ආසයි මේ පැක් එක apply කරන්න. හරි, අපි දැන් මේ පැක් එක apply කරමු.
මෙන්න මේ පැක් එක මේ විදිහට හොඳට ඇප්ලයි කරන්න. යෝගට් වල කූල් ගතිය නිසා ඇත්තටම මූණට මාරම සනීපයක් දැනෙනවා. මේ ආයුර්වේදික් දේවල් කරද්දී ආයුර්වේදික් ට්‍රීට්මන්ට් කරද්දී අපේ මූණ අපි නිතරම රස්නේ වදින තැන්වල ඉන්නවා නම් අපේ මූණට මේ පැක් එක දැම්මට පස්සේ මාරම සනීපයක් දැනෙනවා. ඇත්තටම ඒක තමයි ඕනි වෙන්නේ. අපේ විඩාබර ගතිය මේ ෆේස් පැක් එකක් සතියකට සැරයක් හරි කරනවා නම් අපේ මූණේ තියෙන විඩාබර ගතිය අඩු කරලා අපේ මූණේ ෆ්‍රෙෂ් ගතියක් එනවා. ඉතින් මේ විදිහට මේ පැක් එක මුළු මූණම හොඳින් ඇප්ලයි කරගන්න. ඔයාලා සාමාන්‍ය ෆේස් පැක් එකක් ඇප්ලයි කරනවා නම් ඒ ඇප්ලයි කරලා ඉන්න විනාඩි 20 ඇතුළත පුළුවන් තරම් කතා කරන්නේ නැතුව එහෙම ඉන්නවා නම් හොඳයි. මොකද හැම කියන්නේ ස්කින් එක ස්ට්‍රෙච් වෙනවනේ. ඒ කියන්නේ අර හැම මේක හොඳට මේ හැමට ඇබ්සෝබ් වුණාට පස්සේ මොන නිකන් අර ටයිට් ගතියක් එනවා. එතකොට දැන් මේ පැක් එක දාලා තියෙනකොට අපි එහෙම කතා කරොත් එහෙම අපේ හැමේ ගාන පැක් එකේ අර එතකොට අපේ මේ ස්කින් එක නිකන් රැලි ඇති වෙන්න පුළුවන්. ඒකත් අපි දන්නේ නැතුව කරන දෙයක් තමයි මේ වයසට යද්දි රැලි ඇති වෙන්න. ඒකත් හේතුව. ඊට පස්සේ අපි මේ පැක් එක ඉවත් කරගමු. අපි විනාඩි 20කින් පස්සේ මූණට වතුර ටිකක් දාලා මුළු මූණම කවකාරව අතුල්ලමින් මේ පැක් එක ටිකක් දැන් විනාඩි 20කට පස්සේ තික් වෙලා මූණ නිකන් ඝනකම් වෙලා වගේ දැනෙනවනේ. ඔයාලා එකපාරට මූණ සෝදන්න යන්න එපා. වතුර ටික දාලා මේ පැක් එක ඉවත් කරන්න. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන ටෝන එකක් යූස් කරන්න හරි මොයිස්චරයිස් එකක් හරි අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. දවල් කාලයේදී මේ පැක් එක පාවිච්චි කරනවා නම් පැක් එක ඉවත් කරාට පස්සේ ඔයා මොයිස්චරයිස් එක ගාලා සන්ක්‍රීම් එක ගන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ඔයාලට සුබ දවසක්. මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.